හායි කොහොමද ඔයාලට අද වීඩියෝ එකෙන් ගේන්නේ ඇස් ගිරිලා වගේ ඇස් වලට ගොඩාක් මහන්සි දැනෙන ඇස් වටේ කළු වෙලා තියෙන ඔයාට ලේසියෙන්ම ගෙදරදි කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් ගැන කියලා දෙන්න තමයි හදන්නේ. ඇත්තටම ඇයි අපේ ඇස් යට කළු වෙන්නේ? මේක සමහර අයට ඇස් යට කළු වීම ජාන වලින් එන්න පුළුවන්. ඒ කියන්නේ පරම්පරාවේ කාට හරි ඇස් යට කළු ගතිය තියෙනවා නම් තමන්ටත් ඒ වගේ ගතියක් එන්න පුළුවන්. සෙම ආශ්‍රිත රෝග නිසා. ඒ වගේම අපේ ඇස් වටා තියෙන සම ගොඩක් තුනි. නිසා ඒ ඇස් වටා අපි ස්ක්‍රබ් වර්ග ඒ වගේ ගොඩාක් තුනි තද කරලා ඇස් වටා ප්‍රදේශය කැසීම ඒ වගේ නිසා ඇස් වටා කළු වෙලා ගිලිලා වගේ ගතියක් එන්න පුළුවන්. සමහර වෙලාවට අපි මූණේ ඇප්ලයි කරන පැක් වර්ග මේ ඇස් වටා ගෑවහම ඒවයි තියෙන සමහර වෙලාවට ඇස් වටා ප්‍රදේශවලට ඒවා ටිකක් සැරගතිය වැඩි. එහෙම වුණාමත් ඇස්සට කළු වෙන්න පුළුවන්. ඔයා නිදි මරණ කෙනෙක් නම් ඇස් විඩාවට පත් වෙලා ඇස්සට කළු ගතිය වැඩි වෙන්නත් පුළුවන්. වයසට යාමේදී සමේ ඇතිවන කොලජන් අඩු වෙලා ඇස්සට කළු වෙන්නත් පුළුවන්. ඒ වගේම රක්තහීනතාවය, තයිරොයිඩ් ප්‍රශ්න තියෙන අයටත් මේ කළු ගතිය ඇති වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු අද මේ අයි මාස්ක් එකට ඕනි දේවල් මොනවද කියලා. මේකට ඕනි වෙන්නේ අලයුෂයි කෝපි. අපි බලමු මේ අමුද්‍රව්‍ය වල තියෙන වැදගත්කම මොනවද කියලා. කෝපි වල තියෙන මේ කැෆේන් නිසා රුධිර නාල උත්තේජනය කරලා ඇසට ඇති සම ප්‍රදේශයට රුධිර සැපයීම වැඩි කරන්නත් ඇසට ඇතිවන පිපෙන ගතිය අඩු කරන්නත් මෙහි ඇන්ටිඔක්සිඩන්ට් අඩංගු නිසා අයි ඒරියා එකේ තියෙන ඩල් ගතිය අඩු කරන්නත් වැදගත් වෙනවා. ඒ වගේම අලයුෂ කියන්නේ නැචරල් බ්ලීචින් එකක් විදිහට ක්‍රියා කරන නිසා ඇස් වටා ඇති පිග්මන්ටේෂන් අඩු කරන්නත්, ඇන්ටිඔක්සිඩන්ට් නිසා ඇස් වල ඇතිවන ඉදිමුම් බව අඩු කරන්නත්, විටමින් C අඩංගු නිසා සම පැහැපත් කරන්නත් වැදගත් වෙනවා. එහෙනම් අපි බලමු මේ අයි මාස්ක් එක හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට මම අලයුෂ අරගෙන තියෙනවා. මේක අලගෙඩියක් අරගෙන කුඩා කෑලි වලට කපාගෙන හොඳට බ්ලෙන්ඩ් කරලා මේ අලයුෂ ටික මේ විදිහට හොඳින් පෙරා ගන්න. ඊට පස්සේ මේකට කෝපි තේ හැඳි එකක් වගේ එකතු කරලා මේ විදිහට හොඳට පේස්ට් එක හදාගන්න. අපිට තව දෙයක් ඕනි වෙනවා iPads කිහිපයක්. ඒ iPads දෙකක් කපලා අරගෙන කැබලි 4ක් වගේ උමනා වෙනවා. ඊට පස්සේ දැන් මේ අපි හදාගත්ත කෝපි අලයුෂ මිශ්‍රණයට මේ iPads 4 හොඳින් පොඟවා ගන්න. ඊට පස්සේ මේ iPads 4ට මේ මිශ්‍රණය හොඳට එකතු වුණාට පස්සේ අපේ පිරිසිදු කරගත්ත අයි ඒරියා එකේ මම දැන් මේ විදිහට ඇප්ලයි කරන විදිහට මේ ඇස් යටයි මේ විදිහට ඇස් උඩයි මේ විදිහට ඇප්ලයි කරගන්න. ඊට පස්සේ මේක විනාඩි 10ක් 15ක් වගේ අතර තියාගන්න. ඔයා වාඩි වෙලා ඉන්නවට වැඩිය ඔයා සාමාන්‍යයෙන් පහසු ඉරියව්වකින් ඉඳගෙන මේ ට්‍රීට්මන්ට් එක කරගන්නවා නම් ලේසි. මොකද මේක හිටගෙන ඉන්නකොට මේක වැටෙන්න පුළුවන්. මේක විනාඩි 10ක් 15ක් වගේ අතර වගේ ඇස් වලට තියාගෙන ඉඳලා ඇස් වල තියෙන විඩා ගතිය අඩු කරලා ඇස් දෙක කූල් කරලා ඇත්තටම ඇස් වල තියෙන කළු ගතිය අඩු කරගන්න පුළුවන්. මේක විනාඩි 10කින් 15කින් පසුව මෘදුව සෝදලා ඉවත් කරලා ඔයා ගාව අයි ක්‍රීම් එකක් තියෙනවා නම් ඒක ඇප්ලයි කරන්න පුළුවන්. නැත්නම් ඇස් වටා ප්‍රදේශවල ඇලෝජෙල් කෝමාරිකා ජෙල් ස්වල්පයක් ඇප්ලයි කරලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. මගේ channel එකත් subscribe කරන්න කියලා ඔයාලගේ ආදරෙන් ඉල්ලනවා.